රයිට්. අයිබෝන් ළමයි හැමෝටම පුතේ මේ පණිවිඩයේ ඇත්තටම 2026 උසස් පෙළ විභාගය ලියන්න බලාපොරොත්තු වෙන විෂයක් විදිහට ICT හදාරන ළමයිට හරිද? ඒතර මේක ටිකක් වැදගත් පණිවිඩයක් වෙයි ළමයිට. ඒ හින්දා පොඩ්ඩක් අවධානය දීලා අහගන්න කාරණාව. හරිද? රයිට්. පුතේ දැන් 2026 උසස් පෙළ විභාගය ලියන්න බලාපොරොත්තු වෙන දරුවන්ට මම මේ වීඩියෝ එක කරන්නේ ඔක්තෝබර් මාසේ 2025 ඔක්තෝබර් මාසේ මැද හරිය. හරිද? 15 වෙනිදාට ආසන්න මැද හරියක තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. අද ඉඳලා ගත්තොත් පුතේ සාමාන්‍යයෙන් දැන් අපි දන්න කාරණාවක් තියෙනවා 2026 උසස් පෙළ විභාගේ පවත්වන්නේ මොන මාසෙද කියලා මේ වෙද්දි රජය විසින් නිවේදනය කරලා තියෙනවා. ඒ මොන මාසෙද 2026 අවුරුද්දේ අගෝස්තු මාසේ. දැන් මම ඔයාලට එක්සැම්පල් එකක් කිව්වොත් එහෙම හරිද? අපි මේක පොඩ්ඩක් පැහැදිලි කරගමු මොකද්ද මේ කාරණාව කියලා. සමහරවිට තාම ඔයාලට මේකේ තියෙන බරපතලතාවය තේරෙන්නේ නැතුව ඇති. හරිද? පුතේ දැන් 2025 අවුරුද්ද ගත්තාම මම මේ කියන්නේ 2025 අවුරුද්ද වා විභාග ලියන්නේ 2026 අවුරුද්දේ. හරිද? එතකොට ළමයි 2025 අවුරුද්දේ පුතේ ළමයි විභාග ලියන්නේ උසස් පෙළ විභාග ලියන්නේ ළමයි නොවැම්බර් මාසේ. නොවැම්බර් මාසෙනේ. ඔයාට සිද්ධ වෙනවා 2026 අගෝස්තු මාසේ ඔයාගේ උසස් පෙළ විභාගෙට මුහුණ දෙන්න. අගෝස්තු නේද? හරිද? අගෝස්තු මාසේ ඔයාගේ උසස් පෙළ විභාගෙට මුහුණ දෙන්න. එතකොට මොකද දැන් අද අපි මේ වීඩියෝ එක කරන කාලයක් දවසත් එක ගත්තාම මම ඔයාලට මේකේ කාලය ගැන අපි හිතමුකෝ අපි දැන් මේ ඉන්නේ 2025 අවුරුද්දේ නොවැම්බර් මාසේ කියලා. මේ ඉන්නේ නොවැම්බර් මාසේ කියනකොට දැන් නොවැම්බර් මාසෙට ආසන්නයිනේ ඇත්තම කතාව. ඒතර 2025 නොවැම්බර් ඉඳලා ඔයාගේ විභාගේ තියෙන්නේ 2026 අවුරුද්දේ අගෝස්තු වල. එතකොට තමයි මේ අතර කාල පරතරය අපිට සාමාන්‍යයෙන් දක්වන්න පුළුවන්නේ මාස 9ක්නේ. දැන් මේ අවුරුද්දේ නොවැම්බර් දෙසැම්බර් මාස දෙකයි. පුතේ දැන් ඊළඟ අවුරුද්දේ අගෝස්තු වල තියෙනවා කියලා කියන්නේ ඇත්තටම ගත්තොත් එහෙම අපිට අගෝස්තු මාසේ වැඩ කළ හැකි මාසයක් කියලා සලකන්න බෑනේ. අගෝස්තු මාසේ එක්සෑම් තියෙනවා අපි ජූලි මාසේ වෙද්දි වැඩ ටික ඔක්කොම ඉවර කරගන්න. මම මේකේ බරපතල තත්ත්වයේ පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. හරිද? එතකොට සාමාන්‍ය ළමයි මේ අතර කාල පරතරය තියෙන්නේ මාස 9යි. ගණන් හදලා බලන්න මේ අතර කාල පරතරය තියෙන පුතේ මාස 9යි. ඒ කියන්නේ ඔයා තව මාස 9කින් විභාගයට සූදානම් විය යුතුයි. තව මාස 9කින් විභාගයට සූදානම් වෙන්න ඕනේ. දැන් ගොඩාක් වෙලාවට මේ වෙද්දී අතිබහුතරය ප්‍රධාන පෙළේ පන්තිවල සහ පාසල්වල පළවෙනි පාඩමේ ඉඳලා 6 7 වගේ පාඩම් වල ඔයාලා විචලන විවි ඇති තියරි පන්ති සහ ඉස්කෝලේ ගත්තාම පාසල් ගත්තාම දැන් අපිට සමහර ළමයි තාම විශාල පාඩම් පටන්ගෙන නැහැ. සමහර කට්ටිය අර තියරි වල කරපු පළවෙනි පාඩම් ටික අපි කියමුකෝ පළවෙනි පාඩම් කියන්නේ පළවෙනි පාඩම් 6 වගේ. ඒ අතරතුර අඩුපාඩු වෙලා තියෙනවා. සමහර අයට ලොජික් ගේට් අමතකයි. සහ ඒ අතරතුර ඔළුවේ තියෙනවා තව මාස 9කින් විභාගෙ තියෙනවා. දෙන්නේ මේ වගේ යම්කිසි පීඩනකාරී තත්වයක තමයි ඔයා මේ වෙද්දි 2026 උසස් පෙළ ලියන ළමයි ඉන්නවා ඇත්තේ. බහුතරයක් දෙනා එහෙමයි. හරිද? අපේ පන්ති වලට එහෙම අලුතෙන් එන ගොඩක් කට්ටිය මුල් පාඩම් සමහර කට්ටිය හරියට ඉගෙනගෙන නැහැ. සමහර කට්ටිය මිස් කරගෙන සමහර වෙනවා විෂයන් මාරු කරලා. මෙන්න මේ ආකාරයේ වශයෙන් මේ ගොඩක් ළමයි මේ කියන්නේ අර එක එක කැටගරිස් වල ළමයි ලොකු ප්‍රමාණයක් ඉන්නවනේ මේ වැඩේ ඇතුලේ. දැන් මම මේ කියන්න යන පණිවිඩේ මෙන්න මේකයි කාරණාව. සාමාන්‍ය ළමයි අපි වෙන අවුරුදු වල රිවිෂන් එකක් ගත්තාම රිවිෂන් එක ආසන්න වශයෙන් මාස 11ක් මාස 12ක් විතර කරා. අවම මාස 10ක් කරනවා. දැන් අපිට මේ වැඩේ පටන් ගන්නම වෙන්නේ 2025 අවුරුද්දේ පුතේ විභාගෙට මාස 9ක් තිබිලා. විභාගෙට මාස 9ක් තිබිලා තමයි මේ වැඩේ දැන් අපිට ආරම්භය ගන්න වෙන්නේ. පටන් ගන්න වෙන්නේ විභාගෙට මාස 9ක් තියාගෙන. ඒ හින්දා අපි මේ වැඩේ පටන් ගන්නේ කොහොමද මොන වගේ රිවිෂන් එකක්ද මේ පාර අපි කරන්නේ කියන කාරණාව ගැන පොඩි දැනුවත් කිරීමක් මම ඔයාලට මෙතනදී කියන්නම්. මේකේ මේ මාර වැදගත් සංසිද්ධියක් තියෙනවා. දැන් මේ පාර ගොඩක් වෙලාවට පාසල් වල 80% කියන කාරණාව ගේනවා. සහ ළමයි ගොඩක් වෙලාවට වර්තමානයේ ඉන්නේ අර ඉස්සර නම් ළමයි ඉස්කෝලේ ගියේම නැහැනේ පාසල් ගියේ නැහැ ටියුෂන් එක මතම යපුණා. හැබැයි දැන් කොහොමයක් දරුවෝ ප්‍රැක්ටිකල් කතන්දර සහ ඉස්කෝලවල ඉගෙනීමේ යම් අප්ඩේට් වීමක් මත දැන් ගොඩක් ළමයි ඉස්කෝලේත් යනවා. හරිද? පාසල් අධ්‍යාපනයේද කඩාකප්පල් කරගන්න නැතුව පාසල් අධ්‍යාපනය කරගෙන යන ගමන්ම උපකාරයක් විදිහට තමයි ඇත්තටම උපකාරක පන්ති කියන ටියුෂන් එක හැදුනේ. ඒතර අර කාලයක් තිබ්බනේ අර ටියුෂන් එක මතම බේස් වෙනවා පාසල් අධ්‍යාපනයට යන්නෙම නෑ වගේ. ඒක ගොඩක් වෙලාවට නිවැරදි වෙලා ආපහු ළමයි ගොඩක් ඉස්කෝලේ යනවා. ඒ අතරතුර අමතර පන්ති එනවා. අන්න එහෙම
සම්ප්‍රදායකට දැන් අපි ක්‍රමයෙන් ගමන් කරනවා. දැන් ඔය ගොඩක් වෙලාවට රිවිෂන් පටන් ගත්තාම වෙන ප්‍රශ්නේ තමයි ගොඩක් ළමයිට ඉස්කෝලෙන් එන පීඩනය දරා ගන්න බෑ. ඒ කියන්නේ ඉස්කෝලෙන් බලපෑමක් එනවා නෑ ඔයා ඉස්කෝලේ එන්න ඕනි කියලා. හැබැයි මේ පැත්තෙන් ගුරුවරු පන්ති දානවා. එතකොට ඔයා යම් පීඩාකාරී තැනකටපත් වෙනවා. ඔන්න ඔය ටික ඔක්කොම බැලන්ස් කරගන්න අපි මේ පාර පොඩි වැඩපිළිවෙලක් හදලා තියෙනවා. මොකද්ද කියන කාරණා මම ඔයාලට ඉස්සෙල්ලාම කියන්නම්. දැනට පුතේ මම මෙන්න මේ විශේෂ දැනුමත් කිරීම මේ වීඩියෝ එක හරහා කරනවා. හරිද? තමයි අපි රිවිෂන් පන්තිය පටන් ගන්නවා. ඔයාලට පේනවා ඇති ඔක්තෝබර් 17 වෙනිදා 17 වෙනි සිකුරාදා රෑ 8 ඉඳලා 11 වෙනකම්. හරිද? එතකොට මේක මේ පටන් ගන්නෙ මොන පාඩමින්ද කියන එකත් මම ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මේක පටන් ගන්න ළමයි අපි ලොජික් ගේට් පාඩමෙන්. ලොජික් ගේට් පාඩම. එතකොට මේ වෙද්දි මම අපේ ළමයි සියලු දෙනාටම වගේ මෙන්න මේ ටියුට් එක දීලා තියෙනවා. මේක ඇවිල්ලා ලොජික් ගේට් MCQ බුක් එකක්. හරිද? පුතේ මේ වීඩියෝ එක බලන ඕනෑම ළමයෙක්ට මේකේ PDF එක ගන්න පුළුවන්. ඔයාලට අපි ටියුට්ස් එවනවා. එතකන් දැන් අර 17 වෙනිදා වෙද්දි වැඩේට සෙට් වෙන්න ඕනේ කට්ටියට මේකේ PDF එක අරගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මම කියන්නම් මේ වැඩේ යන්නේ කොහොමද කියලා. හරිද? ළමයි මේ වැඩේ කරන්නේ මෙන්න මෙහෙමයි. මේක full online revision එකක් විදිහට තමයි අපි මේ පාර බේස් කරන්න හිතාන ඉන්නේ. එතකොට ඔයාලගේ සිලබස් එකේ 4 වෙනි පාඩමේ වැඩේ පටන් ගන්නෙ. හරිද? කවද්ද තියෙන්නේ? 17 වෙනි සිකුරාදා ඉඳලා හැම සිකුරාදාවකම මම මේක කරනවා. සිකුරාදාවකම හරිද? රෑ 8 ඉඳලා 11 දක්වා පැය 3ක් තමයි දැනට ප්ලෑන් කරන් තියෙන්නේ. මේක තව පොඩ වැඩි වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අර ඔයාලට නිදා ගන්න කාලේ තියාගන්න. 11ට විතර ළමයෙක් නිදාගත්තාම හොඳ පැය 5ක් නිදා ගන්න පුළුවන්. හරිද? එතකොට හොඳට මේ වැඩ ටික කරන්න පුළුවන්. මම ඔයාලට ඉස්සරහට විස්තර ටික කියන්නම්. මම මේ දැනට මූලික හැඳින්වීමක් කරන්නේ. එතකොට සිකුරාදා රෑ 8 ඉඳන් 11 වෙනකන් අපි මේ රිවිෂන් පන්තිය පටන් ගන්නවා. වැදගත්ම දේ ඔක්තෝබර් මාසේ ළමයි මේ කියන්නේ මේකේ දැන් මෙතන ඉඳලා තව සති 3ක් විතර ආරම්භක දවස් ඉඳලා සති 3ක් විතර යනකම් ඔයාලට මේකට නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගෙන් කිසිම අය කිරීමක් කරන්නේ නැහැ. කිසිම ක්ලාස් ෆී එකක් දෙන්න ඕනේ නැහැ. එන්න Zoom එකට එහෙම නැත්නම් YouTube එකට ඇවිල්ලා ලයිව් පන්තියට සම්බන්ධ වෙලා බලන්න පුළුවන් කොහොමද අපේ මේ වැඩ ටික යන්නේ කියලා. මම ඔයාලට මෙතනදී පොඩි විශේෂ කාරණා කීපයක් කියනවා. මොනවද තමයි විශේෂ කාරණා කීපය? එකක් තමයි පුතේ අපි මේ පාර රිවිෂන් එක කරන්නේ හරිද? මේ පාර රිවිෂන් එක කරන්නේ මූලික වශයෙන් අපි ප්‍රශ්න මත බේස් වුනේ. එහෙම නැත්නම් question based revision එකක් විදිහට තමයි මේක කරන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඒක පොඩක් වෙනස් ස්වභාවයකක්. ඒක මට වචනෙන් පැහැදිලි කරන්න අමාරුයි මේ වෙලාවේ. මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා. ඔයාලට මම ඉල්ලීමක් කරනවා පළවෙනි දවසේ ඇවිල්ලා බලන්න. ආවට පස්සේ ඔයාලට වැඩේ තේරෙයි. හරිද? සහ ඊළඟ වැදගත් කතාව තමයි අර ප්‍රශ්න මත පදනම් වුණ රිවිෂන් එකක් මේ පාර නිර්මාණය කරන්න හේතුව තමයි ප්‍රශ්න මත පදනම් වුණා කිව්වහම මේකේ පොඩි වාසි තුනක් මම ඔයාලට නිකන් දැනට කියන්නම්. ප්‍රශ්න මත පදනම් වුණ රිවිෂන් එක පොතේ තියෙන පළවෙනිම වාසිය තමයි එක ඔයාලට මේ ප්‍රශ්න හරහා තියරි ටික සම්පූර්ණයෙන් 100%ක් අහපව කව වෙනවා. නිකන් තියරි ඔහි කරගෙන යන වෙලාවේ ඔයාලා ලයිව් පන්ති ඇතුලේ ගණන් හදනවා, ටයිමින් දෙනවා. ඒ වැඩ ටිකත් එක්ක ඔයාලට අර ඒ වෙලාවේ වැඩ ටිකක් කරගෙන යෑමේ හැකියාව තියෙනවා. ප්‍රශ්නත් එක්ක ඉද්දි ඔයාලට අර ඔළුව හැදෙනවනේ ප්‍රශ්න වලට කොහොමද උත්තර ලියන්නේ කියලා. දැන් සාමාන්‍යයෙන් ඔයා ගොඩක් වෙලාවට පන්ති යනවා ඇති. පන්තියට ගිහින් ඔය ගුරුවරයා කෙනෙක් මොනාරි ටීචර් උගන්වන එක බලාගෙන ඉඳලා එනවා ඔයාට ඒකෙන් ඒ දෙන ප්‍රශ්නයක් සාමාන්‍යයෙන් කරන වැඩේ අලුත් නිර්මාණාත්මක ප්‍රශ්න කීමක් වෙන්නේ නැහැ. ඒතර මේකෙදි ප්‍රශ්න හරහා පළවෙනි කාරණාව තියරි ටික ඔක්කොම කව වෙනවා. දෙවෙනි එකේ තියරි ප්‍රශ්න වලට එන්නේ කොහමද? මොන ස්වභාවයෙන්ද තියරි ප්‍රශ්න කිරීමකට ලක් කරන්නේ කියන කාරණාව ඔයාට රිවිෂන් එක ඇතුළෙම අඛණ්ඩව නැවත එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. තුන්වෙනි කාරණාව පුතේ ප්‍රශ්නයකට උත්තරයක් අපි ගොඩනගන්නේ කොහොමද කියන හැකියාවත් පේපර්ස් ලියන්න කලින් ඔයාට මේ වගේ රිවිෂන් එකකදී ලැබෙනවා. ඒ හින්දා මම මේක තව කියන්න බැරි තරම් වාසි ගොඩාක් ගණනාවක් තියෙනවා. හරිද? දැනට මම වගේ ඉල්ලීමක් කරනවා. ඔයා මොන පන්තියට ගියත්, ඔයා මොන තියරි පන්තියට ගියත්, ඔයා මොන රිවිෂන් පන්තියට ගියත්. හරිද? මේක අපි රිවිෂන් පටන් ගන්න, ඒ කියන්නේ අපි මීට කලින් අවුරුදු වල සෑහෙන කාලයක් පන්ති කරා. හැබැයි අපි ලංකාවට එක්ස්පෝස් වුණේ, ඒ කියන්නේ මාර ලොකු ප්‍රචාරණ මාධ්‍යන වලට ගියේ නැහැ. හැබැයි අපි 2026 ලංකාව ඇතුලේ ලොකු වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. හරිද? ඒක කොහොමද යන්නේ? අපි ටීචින් කොහොමද? අපි උගන්වන කන්සෙප්ට් කොහොමද? අපි එතනදී අනුගමනය කරන අලුත් ටෙක්නික්ස් මොනවද? අන්නේ සියලු දේවල් වීඩියෝ එකකින් කියන්න බෑනේ. ඔයා ඇවිල්ලා බලන්න එක දවසක්. ඒතර ඔයාලට වැඩි තේරෙයි. ඔයා මේකට එනවා නම් වෙනම පොතක් ලෑස්ති කරන වැඩේට සෙට් වෙන්න ඕනේ. උදේ YouTube live එකකුත් දෙනවා පළවෙනි සති තුනම. ඔයාලට කැමති ඇවිල්ලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් Zoom live එකකුත් යනවා. දෙකෙන් කැමති එක්කට සම්බන්ධ වෙලා වැඩේ කරගෙන යන්න පුළුවන්.
එතකොට මම කියන්නේ මේක සම්පූර්ණයෙන් නොමිලේ කරන්න කියලා. හරිද? රිවිෂන් එකම නොමිලේ කියලා නෙමෙයි කියන්නේ. ඔයාලට පළවෙනි සති 3 විතර ඇවිල්ලා වැඩක් වෙනවද නැද්ද කියලා බලන්න පුළුවන්. හරිද? ඔයාම දන්නේ නැතුව ඇතිනේ ගොඩක් වෙලාවට මේ වීඩියෝ එක බලන දරුවෝ. ඒතකොට යාට ඇවිල්ලා අපේ වැඩපිළිවෙල ගැන යම් අදහසක් මේකෙදි ගන්න පුළුවන්. ටියුට් එකේ PDF එකක් දෙනවා. එතකොට ළමයාට මේක සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් හරිද? සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් මම මෙන්න මෙහෙම කියන්න. මෙන්න මේකේ තියෙන නම්බරයකට හරිද? මෙන්න මේ නම්බරයකට 07.033641119 කියන නම්බරයකට WhatsApp message එකක් දාන්න ළමයි 2026 රිවිෂන් කියලා. එතකොට ඔයාලව group එකකට add කරලා ඔයාට logic gate tute එකේ PDF එකක් දෙයි. පුළුවන් එකේ පළවෙනි කොළ දෙක විතර print කරගන්න. ඒතර අපිට සිකුරාදා පටන් ගන්න වැඩි නියමනම කරන්න පුළුවන්. මම කැමති පුළුවන් නම් ඔයාලා පිටු 80ක විතර CR පොතක් එහෙම අරගෙන logic gate note ටික ළඟ තියාගෙන revision එකට ලෑස්ති වෙනවා නම් මොකද අපි මේක ඉතා ගුණාත්මකව පිළිවෙලට පැහැදිලිව මුලින් ඉඳන් ඔයාව ඒ පාඩමට අදාළව ගොඩනැගීම සිද්ධ කරනවා. ඒක මම වගකීමෙන් කියන දෙයක්. හරිද? right. එහෙනම් මට කියන්න ඕනේ මූලික කාරණා ටික මම කිව්වා කියලා හිතනවා. අපි පුතේ 2026 රිවිෂන් එකේ වැඩේ පටන් ගන්න ඉතර ඔක්තෝබර් 17 යාළුවෝ ඉන්නවා නම් දැනුවත් කිරීමක් කරන්න. එයාට ඒක ගොඩක් වටින වැඩක් වෙයි. සහ යාළුවෙක් විදියට එයාට කරන ලොකු උදව්වක් වෙයි. ඇවිල්ලා බලන්න කොහොමද පන්ති යන්නේ කියලා. ඊට පස්සේ ඔයාලටම වැඩේ තීරණය කරන්න පුළුවන්. වෙන කිසි දෙයක් අපි මෙතනදී කතා කරන්නේ නැහැ. හරි එහෙනම් අපි logic gate පටන් ගන්නවා. කවද පටන් ගන්නෙ? ඔක්තෝබර් මාසේ 17 වෙනි සිකුරාදා කීයටද? රෑ 8 ඉඳන් 11 වෙනකන් මේක තමයි 2026 ළමයිගේ. හරිද? ලංකාවේ ආරම්භ වෙන විශිෂ්ටතම සහ ශක්තිමත්ම වැඩපිළිවෙල තියෙන රිවිෂන් එක. ඒක මම බොහොම වගකීමෙන් පටන් ගද්දිම කියන්නේ වා ඇවිල්ලා බලන්නකො කියනවට නිකන් ඇත්තද වගේ එකක් නිකන් ඇවිල්ලා බලන්න. ඒක ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි. හරිද? රයිට්. එහෙනම් අපි 17 වෙනි සිකුරාදා හම්බෙමු. හරිද? එතන අපි ටික හොඳට කරගන්න. ඊට පස්සේ ඊට වඩා අපි හොඳට වැඩ ටික කරගෙන යමු. රයිට්?